ආයිබෝවන් වෙල්කම් ටු සියස් කිචන්. අපි දැන් පරිප්පු වඩේ හදන්නයි සූදානම් වෙන්නේ. මේකට ගන්න අමුද්‍රව්‍ය කඩල පරිප්පු කෝප 3යි, මයිසූර් පරිප්පු කෝප 1යි, ලූණු රෙඩි එකමාරයි, මිරිස් කරල් 7-8ක්, කරපිංච ප්‍රමාණය, කෑලි මිරිස් තේ හැඳි 2ක්, ලුණු තේ හැඳි එකමාරක්. මේවා තමයි අපි දැන් පරිප්පු වඩේ හදන්න ගන්න අමුද්‍රව්‍ය. අපි දැන් කෑලි වලට පොඩි කෑලි වලට මේ ලුණු කපා ගන්නවා. ඊළඟට අපි පරිප්පු නියුට්‍රිබුලට් එකේ අබර ගන්නයි යන්නේ. දැන් අපි කඩල පරිප්පු මේක හැදි 2ක් විතර මේකට දාගන්න. දාගෙන වහලා මේක අපි සම්පූර්ණයෙන් අබර ගන්නේ නැහැ. සම්පූර්ණ කුඩු වෙන්න අරින්න හොඳ නැහැ. යටත් තියෙනවා පිටි වාගේ තියෙනවා. දැන් අපි කරපිංචා කොළ මේ වගේ පුංචි කෑලි වලට කපා ගන්නවා. මේ මිරිස් අමු මිරිසුත් කරල් අරන් මේ විදිහට කපා ගන්න පුංචි කෑලි වලට මේ විදිහට කපා ගන්නවා. දැන් අපි මේ සියලුම දේ මිශ්‍ර කරන්න සූදානම් වෙන්නේ. ඉස්සරලා අපි මේ කඩල පරිප්පු මේ භාජනයට දාගන්න. ඊළඟට මයිසූර් පරිප්පු එකට දානවා. අමු මිරිස් ටික දානවා. අපිට කරපිංචා කොළ කෑලි මිරිස් හැඳි 2ක්. පොඩි අය එහෙම ඉන්නවනම් දැම්මත් ඇති. තමන්ට සැර අවශ්‍ය ගාන ටික දාගත්තා. මේවා නම් මේ හැඳි එකක් පුරලා තිබ්බත් මම හිතනවා ඇති සමහරට ලුණුව නැත්තම් වැඩි වෙන්න පුළුවන්. ඒ නිසා මේ ප්‍රමාණය දාගත්තාම තේ හන්දක් විතර මේ ප්‍රමාණයට තිබ්බාම ඇති. දැන් අපි මේක හොඳට මිශ්‍ර කරගමු. හොඳට මිශ්‍ර වෙන්න ඕනේ. මයිසූර් පරිප්පු කඩල පරිප්පු මේක හොඳට මිශ්‍ර වෙන්න ඕනේ. නැත්තම් සමහර තැන් වලට වැඩි වෙනවා, සමහර තැන් වලට අඩු වෙන්න පුළුවන්. අන්තිමට තමයි ලුණු එකතු කරන්නේ. එහෙම නැත්තම් මේක පොඩි මේ අරිනකොට පොඩි වෙනකොට ලුණු වල වතුර මේකට එකතු වෙලා මේ දියාරු ගතියක් ඇති වෙනවා. ලුණු ටික දාලා අර වගේ තදින් ගන්නන්නේ නැහැ. මේක සාමාන්‍යයෙන් සැහැල්ලුවෙන් ඔන්නෝම මිශ්‍ර කරලා අරින්න ඕනේ. පොඩි වෙන්න අරින්න හොඳ නැහැ ලුණු. පොඩි වුණොත් ඊළඟට හදාගන්න එක අමාරුයි. තෙල් හොඳට රත් වෙනකන් ඉන්න ඕන වැඩේ පටන් ගන්න. දැන් අපි වඩේ හදාගන්න පටන් ගන්න කලින් මේ තියෙන මිශ්‍රණය මෙන්න මේ විදිහට භාජනයේ පැත්තකට මෙහෙම කරගන්න ඕනේ. එහෙම නැත්නම් මේකේ වතුර එකතු වෙලා හැමතැනම යනවා. මේ උඩට තියාගත්තාම වතුර මේකේ එකතු වෙන්නේ නැහැ. වතුර තියෙනවා නම් මේ පල්ලයට බහිනවා. හොඳි 2ක් ඕන. ඒ දෙකේ කැන්දකින් අපි මේ විදිහට ගන්නවා මේකට ප්‍රමාණවත් කරන. ඊළඟ හැන්දෙන් අපි මේ විදිහට ප්‍රමාණයට හරි ගස්ස ගන්නවා. දැන් මෙච්චර ප්‍රමාණය තිබ්බාම ඇති. දැන් ඊළඟට මේක ටිකක් තද කරන්න. ඔන්නෝම හැන්දෙන් හොඳට මේ දෙක ළඟින් අල්ලාගෙන මෙහෙම තද කරනවා. තද කරපුවම නැත්තම් මේ පැතිස් දාපුවම කැඩිලා යනවනේ. කොහොම තද කරලා මේක එකකට බුරුලෙන් මෙහෙම ගන්නවා. අරන් මේ තියෙන බුරුලෙන් ගත්තාම මේක මෙහෙම දාන්න පුළුවන්. මේ විදිහට දානවා. දැන් කැඩෙන්නේ නැතුව මේක ඇතුළට දා ගන්න පුළුවන්. දැන් ඉදෙනවා. ඊට ආයෙත් සරයක් මේකට ගන්නවා. අරන් මෙහෙම දානවා. මේ හොඳට තද කරගන්න. තද කරේ නැත්තම් මේ කැඩෙනවනේ. කරලා ඊළඟට මේක බුරුලෙන් මේක උණුම තියාගෙන ආපහු මේක දානවා කෙලින්ද. විනාඩි 10කට ප්‍රමාණය මේක තැම්බුනාම තමයි ගාන්න තැම්බෙන්නේ. නැත්නම් පත ගින්දර චූට්ට කඩු කරනවා. විනාඩි 10ක් විතර තැම්බෙන්න ගන්න. එතකොට ඇතුළෙත් එක්ක මේක හොඳට තැම්බෙනවා. නැත්නම් වටේට විතරක් කරවින්න බලනවා. තැම්බෙනකොට බැදෙන්න ඕන. දැන් විනාඩි 7ක් විතර ගියා. අපි බලමු මේක තැම්බිලා දැල්ලාද කියලා. තැම්බුනහම මේ පාට තියෙන කාපාට. තැම්බුනේ නැත්නම් මේක නිකන් පිටි වගේ සුදු පාට තියෙනවා. ඒ තින්ද විනාඩි 7ක් විතර දැන් ගිහලා දැන් හොඳට තැම්බිලා තියෙනවා. කොහොමයි පරිප්පු වඩේ හදන්නේ?